සුබදසක් හැමෝටම අපි අද බලමු මාකට් අප්ඩේට් එක. මම මේ වීඩියෝ එකේදී ඔයාලට Bitcoin, Ethereum, Solana, BNB හතර ගැනම අප්ඩේට් එකක් දෙනවා. මොකද වැදගත් ලෙවල්ස් වලට මාකට් එක ඇවිල්ලා තියෙනවා high time frame එකේ. ඊට අමතරව ඔයාලට ඊයේ ගත්ත ට්‍රේඩ් සම්බන්ධයෙන් ඒක මොකක් වෙලාද ඒ ගැන සහ පොඩ් ටයිම් ෆ්‍රේම් වල ගන්න පුළුවන් ට්‍රේඩ් සම්බන්ධයෙන් අප්ඩේට් එකක් දෙනවා. එතකොට ඔයාලට කැමති කොටස් වලට ගිහිල්ලා බලන්න පුළුවන්. වීඩියෝ එක සමහර ටිකක් දිග වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මුලින්ම බිට්කොයින් වලට යමු. බිට්කොයින් වල ඊයේ අපි වීඩියෝ එක කරද්දි මෙන්න මේ හරිය තමයි මාකට් එක තිබ්බේ. එතකොට පෙරේද දවසේ කිව්වා මෙතන තියෙන හොරිසොන්ටල් රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරලා තියෙනවා කියලා ලොන්ග් ට්‍රේඩ් ගන්න පුළුවන් කියලා කිව්වා. එතකොට ඒකත් එක්ක කට්ටිය ලොන්ග් කරපු කට්ටිය මේ වෙලාවේ හොඳ ප්‍රොෆිට් එකක් ඇති. එතකොට ඊයේ වීඩියෝ එක මේ හරිය කියනකොට මම කිව්වේ අඩුම වශයෙන් මෙතන ගෝල්ඩන් පොකට් එකක් තියෙනවා කියලා මට කියන්න බැරුණත් දන්නේ නැහැ. කොහොමද මෙතන ට්‍රෙන්ඩ් ලයින් එක එහෙම තිබ්බා. මේ කිට්ටුවට සාමාන්‍ය 62 800 62 600 වගේ ලෙවල් වලට අප් වෙන්න පුළුවන් කියලා ඊ වීඩියෝ එකේදී ඔයාලට අප්ඩේට් එකක් දුන්නා. එතකොට ඒ විදිහටම ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක එතනට අප් වෙලා තියෙනවා. අප් වෙලා දැන් පොඩි ටයිම් ෆ්‍රේම් එකේදී සාමාන්‍යයෙන් 30 මිනිත්ස් වගේ දාගත්තොත් ඔයාලට බලන්න පුළුවන් පොඩි බුල් ෆ්ලැග් එකක් වගේ හැදෙන ස්වභාවයක් තියෙනවා. හරිද? ඊට අමතරව මෙතනින් අපිට පැය chart එකේ ට්‍රෙන්ඩ් ලයින් එකක් හැඳ ගන්න පුළුවන්. ඒ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරන ස්වභාවයක් තියෙනවා. හරිද? ඕක තමයි Bitcoin වල දැනට තියෙන තත්ත්වය ඊ අප්ඩේට් එක බැලුවට පස්සේ. අපිට පොඩ්ඩක් Ethereum වලට යමු. Ethereum වල මම ඔයාලට Telegram එකේ අප්ඩේට් එකක් දුන්නා. මේකේ මෙතන Telegram එකේ Ethereum සම්බන්ධයෙන් අප්ඩේට් එකක් දුන්න පොඩි අප්ඩේට් එකක් ලොන්ග් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් තැනක් ගැන මෙන්න මේ විදිහට මෙතන රීටෙස්ට් එකක් ඇවිල්ලා ලොන්ග් ට්‍රේඩ් එකකට යන්න අවස්ථාවක් තියෙනවා කියලා. ඒතකොට 1780 වගේ ලෙවල් එකක් තමයි එතනින් මම පෙන්නුවේ. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් Ethereum 1775 දක්වා ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට අපේ ටාගට් එකට කියන්නේ සිග්නල් ගෲප් එකේ දීපු ටාගට් එකෙන් ෆස්ට් ටාගට් එකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අර කියපු විදිහට මාකට් එක කර්ව් වෙලා අප් වෙලා තියෙනවා. හරිද? එතකොට මේ විදිහට තමයි මම දුන්නේ. එතකොට ඒකත් ට්‍රේඩ් එක ගත්ත කෙනෙක්ට හොඳ ප්‍රොෆිට් එකකට යන්න අවස්ථාවක් තියෙනවා. එතකොට Ethereum දැනට මේ ඔයාලට කළු පාටින් පේන්නේ ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා. මම මේ ගැන වීඩියෝ එකේ ඉස්සරහට කතා කරන්න. හරිද? හරි. ඊට පස්සේ Solana වලට ගියොත් එහෙනම් Solana වල ඊයේ අපි ට්‍රේඩ් එකක් දුන්නා. මෙන්න මෙතන. හරිද? මෙන්න මෙතන පොඩි ට්‍රයැන්ගල් පැටර්න් එකක් තියෙනවා කියලා 30 මිනිට්ස් chart එකේ. එතකොට මේ ට්‍රයැන්ගල් එක බ්‍රේක් වුණොත් ඔයාලට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් කියලා කිව්වා. ට්‍රයැන්ගල් එකෙන් ඇතුළට આવොත් එක්සිට් වෙන්න කියලා කිව්වා. එතකොට ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ දීපු ට්‍රේඩ් එකනොත් 103.1ක වගේ ප්‍රොෆිට් එකට Solana අප් වෙලා තියෙනවා. හරිද? එතකොට මේක කවුරුහරි ෆලෝ කරා නම් අනිවාර්යයෙන්ම ප්‍රොෆිට් එකක් ගන්න අවස්ථාවක් තිබ්බා. මම මේකත් Telegram එකේ වලට අප්ඩේට් එකක් දුන්නා. මෙන්න මෙතන Solana 30 minutes බ්‍රේක් කරන පැත්තට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් කියලා. හරිද? හරි. ඊට පස්සේ Solana දැනට මේ විදිහට channel pattern එකක් ඇතුලේ තමයි ට්‍රේඩ් වෙන්නේ. අපි මේ ගැනත් කතා කරමු. හරි. ඊට පස්සේ BNB වල අප්ඩේට් එකක් දුන්නා. BNB chart එකේ ඒක මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන තිබ්බා මේක නම් පෙරේද දුන්නේ ට්‍රෙන්ඩ් ලයින් දෙකක් අඳ ගන්න පුළුවන්. ඒ ට්‍රෙන්ඩ් ලයින් දෙකම බ්‍රේක් වෙලා එකම තැනින් රීටෙස්ට් එක ආවා. රීටෙස්ට් එක ඇවිල්ලා මාකට් එක අප් වුණ උඩට ඒකට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් 103කට වගේ අප් වෙලා තියෙනවා. එතකොට අපි සිග්නල් ගෲප් එකේ මේක සිග්නල් ට්‍රේඩ් එක කරගත්තා. ඒකේ පළවෙනි ටාගට් එක හිට් වෙලා තියෙනවා. සාමාන්‍ය 103කින් පළවෙනි ටාගට් එක හිට් වෙනවා කියන්නේ ඒකත් හොඳ ප්‍රොෆිට් එකක්. හරිද? එතකොට දැනට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන හොරිසොන්ටල් රෙසිස්ටන්ස් එකත් බ්‍රේක් වෙලා ඒක උඩ රීටෙස්ට් වෙන ගමන් තියෙන්නේ. අපි බලමු මේක බ්‍රේක් අවුට් එකක් වේද ෆේක් අවුට් එකක් වේද කියලා. හරි. මේ ගැනත් අපි ඉස්සරහට කතා කරමු. හරි. අපි යමු Bitcoin වලට. Bitcoin වල පැය 4 chart එක දාගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන falling wedge pattern එකක්. හරිද? මෙතන falling wedge pattern එකක් තියෙනවා. මෙතන falling wedge pattern එකක් තියෙනවා. එතකොට මේකෙත් දැන් උඩ ලයින් එක කිට්ටුව තමයි මාකට් එක ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට ලෝන් ගත්ත කට්ටියට මෙතනින් ප්‍රොෆිට් ප්‍රමාණයක් බුක් කරගන්න අවස්ථාවක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඒකම වගේ මෙතනින් ෂෝට් ට්‍රේඩ් එකකට යන්න අවස්ථාවකුත් තියෙනවා. මොකද මෙන්න මේ හයි එකේ ඉඳන් ලෝ එකට ෆිබ් එක දැම්මට පස්සේ මෙතන හයි එකේ ඉඳන් ලෝ එකට ෆිබ් එක දැම්මට පස්සේ ගෝල්ඩන් පොකට් එක පිටලා තියෙන්නේ මෙන්න මේ කිට්ටුවේ. එතකොට ඒකයි ට්‍රෙන්ඩ් ලයින් එකයි දෙකම එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක සාමාන්‍ය හොඳ රෙසිස්ටන්ස් එකක් විදියට වැඩ කරන්න අවස්ථාවක් තියෙනවා. හරිද? එහෙම වැඩ කරොත් එහෙම මාකට් එක
අඩුම ගාන මෙන්න මේ තියෙන බ්‍රේක් වෙච්ච ඩබල් බොටම් පැටර්න් එක. හරිද? මේක බලාගන්න පුළුවන්. පැය 4 chart එකේ බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් එක්ක තමයි ගියේ. මෙතන ඩයිවර්ජන්ස් එකක් තිබ්බා. ඒකේ නෙක් ලයින් එක තමයි මේ විදිහට බ්‍රේක් වුණේ. හරිද? නෙක් ලයින් එක බ්‍රේක් කරලා තමයි මාකට් එක අප් වුණේ. එතකොට මෙන්න මේ නෙක් ලයින් එක කිට්ටුවට මාකට් එක එන්න අවස්ථාවක් තියෙනවා. හරිද? එතකොට ඒක පාදක කරගෙන වල පුළුවන් ෂෝට් ට්‍රේඩ් එකකට යන්න. එතකොට මේ ගෝල්ඩන් පොකට් එක සහ ට්‍රෙන්ඩ් ලයින් එක අඩුම පැය වගේ කැන්ඩල් එකකින් අඩුම බ්‍රේක් වුණොත් පැය 4ට යනවා නම් හොඳයි. මොකද ට්‍රෙන්ඩ් ලයින් එක පැය 4න් තමයි අපිට හොඳට බලාගන්න පුළුවන්කම තියෙන. ඒ හින්දා අඩුම කියන්නේ පැය වගේ කැන්ඩල් එකක්වත් ක්ලෝස් වුණොත් එක්සිට් වෙන විදිහට ඔයාලට ෂෝට් ට්‍රේඩ් එකට යන්න අවස්ථාවක් තියෙනවා. හරිද? එහෙම ඇවිල්ලා සාමාන්‍යයෙන් මේ තියෙන ලෙවල් එකෙන් ප්‍රයිස් එක උඩට අප් වෙලා සාමාන්‍යයෙන් ටිකක් උඩ ලෙවල් එකක් දක්වා මාකට් එක අප් වෙන ඉඩකඩක් තියෙනවා. අපි එතකොට බලමු මෙතනින් හම්බෙන්නේ මොන වගේ රියැක්ෂන් එකක්ද කියලා. එතකොට ඒක ෂෝට් ට්‍රේඩ් එක තවත් කන්ෆර්මේෂන් එකක් එක්ක ගන්නවා නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳ ගන්න පුළුවන් මේ විදිහට. අන්නේ ට්‍රෙන්ඩ් ලයින් එකත් පැය වගේ කැන්ඩල් එකකින් බ්‍රේක් වෙනකන් ඉන්න. ඒ කියන්නේ බොඩි එකක් මේ ට්‍රෙන්ඩ් ලයින් එකට යටින් ක්ලෝස් වෙනකන් ඉඳලා ෂෝට් ට්‍රේඩ් එකට යන්න අවස්ථාව. එතකොට වැඩිපුර කන්ෆර්මේෂන් එකක් ඔයාලට එකතු වෙනවා. හරිද? එහෙම කරගෙන ට්‍රේඩ් එකට යන්න අවස්ථාවක් තියෙනවා බිට්කොයින් වල. හරිද? ඔයාලා ලොන්గ్ එකට යනවා නම් අනිවාර්යයෙන්ම මේ දින රෙසිස්ටන්ස් කිහිපය බ්‍රේක් වෙනකන් ඉන්න. හරිද? ඔය විදිහට බ්‍රේක් වෙනකන් ඉඳලා ඔයාලට පුළුවන් ලොන්గ్ ට්‍රේඩ් එකට යන්න. බ්‍රේක් වුණොත් හරිද? එතකොට අපි ෂෝට් එකෙන් ස්ටොප් අවුට් වෙන්න වෙනවා. ඒ විදිහට තමයි ට්‍රේඩ් එක ප්ලෑන් කරගන්න වෙන්නේ. දැනට මම ලොන්గ్ ඉන්න කට්ටියට මෙතනින් පුළුවන් මේ තියෙන රෙසිස්ටන්ස් ඕන් එක බ්‍රේක් වුණොත් ඔයාලගේ පොසිෂන් එකට ඇඩ් කරන්න තව. හරිද? හරි. එතකොට ඔය විදිහට තමයි බිට්කොයින් වල ට්‍රේඩ් එකක් ගන්න අවස්ථාවක් තියෙන්නේ. එතකොට පොඩ්ඩක් බිට්කොයින් වල ඕපන් ඉන්ට්‍රස්ට් එක දාලා බලුවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඕපන් ඉන්ට්‍රස්ට් එක මෙතනින් පහළට ඇවිල්ලා තියෙන මාකට් එක පොඩ්ඩක් පහළට එන ස්වභාවයක් තිබ්බා. සාමාන්‍ය 30 මිනිත්ස් වගේ දාගත්තා නම් ඒක පැහැදිලිව බලා ගන්න පුළුවන්කම තිබ්බා මේ විදිහට. එතකොට OI එකත් පහළට එද්දි ප්‍රයිස් ඇක්ෂන් එකත් පහළට එන්නේ සාමාන්‍යයෙන් ලොන්ග් කරපු කට්ටිය ප්‍රොෆිට් අරන් එක්සිට් වෙද්දි. හරිද? එහෙම එක්සිට් වෙන්න හේතුව තමයි මෙතන තියෙන රෙසිස්ටන්ස් ක්ලස්ටර් එක. හරිද? ඒ හින්දා ඔයාලට මෙතනින් අර මම කියපු විදිහට ෂෝට් ට්‍රේඩ් එකක් කැච් කරගන්න අවස්ථාවක් තියෙනවා. මම මේක ටෙලිග්‍රෑම් එකේ උදේ අප්ඩේට් එකක් දුන්නා. මෙතන රෙසිස්ටන්ස් එකට තමයි මාකට් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. හරිද? එතකොට ටෙලිග්‍රෑම් එකත් එක්ක ජොයින් වෙච්ච කට්ටියට ඒ අප්ඩේට් එක කලින් ගන්න අවස්ථාවක් තිබ්බා. හරි. එතකොට බිට්කොයින් වල ඔය කතන්දර ටික තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ගියොත් එහෙම එතෙරියම් වලට. හරිද? එතෙරියම් වලට ගිහිල්ලා අපි ඩේලි chart එක දාගත්තා. මම පොඩ්ඩක් ස්පොට් chart එකට යන්නම්. මොකද මේ අඳුරගන්න ලේසි අරගේ මේ ඩ්‍රෝවින්ස් වැඩි හින්දා ස්පොට් chart එකට ගිහලා මේ විදිහට පුළුවන් ඔයාලට වෙජ් එකක් අඳුරගන්න. ෆෝලිං වෙජ් පැටර්න් එකක් අඳුරගන්න පුළුවන්. ටිකක් විශාල ෆෝලිං වෙජ් එකක් මේ විදිහට. හරිද? ඒතර ඒ ෆෝලිං වෙජ් එක ෆෝලිං වෙජ් කියන්නේ බුලිෂ් පැටර්න් එකක්. එතකොට එක්කම වගේ මෙතන ඩබල් බොටම් එකක් තියෙනවා. හරිද? ඩබල් බොටම් එකක් තියෙනවා මෙතන. අපි බැලුවොත් එහෙනම් හරියටම බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් යන්තමට වගේ හැදිලා ඇති. RSI එක දාගත්තොත් මෙතන ලෝ එකයි මෙතන ලෝ එකයි අතර සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම යන්තම් වගේ පොඩි බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. ඒ කියන්නේ පොඩි කියන්නේ ක්ලෝසින් ප්‍රයිස් එක පොඩි කියන්නේ ගැප් එක පොඩි ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. එතකොට මේකත් හේතුවක් වෙයි. හේතුවක් වෙලා තියෙනවා ප්‍රයිස් එක මේ තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක කිට්ටුවට අප් වෙන. එතකොට දැන් අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක කිට්ටුවෙන් මොකද්ද හම්බෙන රියැක්ෂන් එක. සාමාන්‍ය ඩේලි කැන්ඩල් එකක් වගේ මේ ට්‍රෙන්ඩ් ලයින් එකට උඩින් ක්ලෝස් වුණොත් ප්‍රයිස් එකට අප් වෙන්න අවස්ථාවක් තියෙනවා. එහෙම වුණොත් එහෙම අපිට බලන්න පුළුවන් මේ කින් ෆිබ් ලෙවල් එහෙම අරගෙන මේ විදිහට බොටම් එකට ෆිබ් ලෙවල් අරගෙන අඩුම ගෝල්ඩන් පොකට් කිට්ටුවටවත් මාකට් එක අප් වෙන්න අවස්ථාවක් තියෙනවා. මේ තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක ඩේලි කැන්ඩල් එකකින් වගේ ක්ලෝස් වුණොත්. හරිද? එහෙම වුණොත් එහෙම මේ විදිහට පොඩ්ඩක් අප් වෙලා ආයෙ රීටෙස්ට් එකක් ඇවිල්ලා හරිද? එහෙම වුණොත් එහෙනම් ආයෙ බුල් රන් එක පටන් ගන්න අවස්ථාවක් තියෙනවා. හරිද? එතකොට ඔය විදිහට තමයි එතෙරියම් වල අප්ඩේට් එක තියෙන හයි ටයිම් ෆ්‍රේම් එකේ ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බ අප්ඩේට් එකක් එතෙරියම් වලත්. ඊට පස්සේ අපි බලමු පොඩි ටයිම් ෆ්‍රේම් වල තත්ත්වය කොහොමද කියලා. එතකොට අපි පැය වගේ chart එකට આવොත් එහෙම පැය chart එකෙත් බලා ගන්න පුළුවන් මෙතන ගෝල්ඩන් පොකට් එක බ්‍රේක් කරලා පොඩියට අප් මූවමන්ට් එකක් ගියා. දැනට මාකට් එක අර මං කියපු රෙසිස්ටන්ස් එකේ තමයි තියෙන්නේ. ඊට අමතරව ඩේලි ලෙවල් එකක් තියෙනවා මෙතන. හරිද? ඒකත් දැන් රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරන අවස්ථාවක් තියෙනවා.
සාමාන්‍ය පොඩි ටයිම් ප්‍රේම් සාමාන්‍ය පැය 4 වගේ කැන්ඩල් මේකට උඩින් ක්ලෝස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් කියන්නේ පැය 4 වගේ ක්ලෝස් වුණා කියලා ලොන් කරන්න යන්න එපා එකපාරට පොඩ්ඩක්. අරක මේ ෆෝලිං වෙජ් එක ටිකක් ලොකු එකක් හින්දා ඩේලි ටයිම් ෆ්‍රේම් මේ වගේ බ්‍රේක් එකකින් ඉන්න එක තමයි වඩාත්ම හොඳ වෙන්නේ. එතකොට මේකෙනුත් ෂෝට් ට්‍රේඩ් එකට යන්න අවස්ථාවක් තියෙනවා සාමාන්‍යයෙන්. අඩුම මෙන්න මේ තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරනකන් ඉඳලා ෂෝට් ට්‍රේඩ් එකට යන්න අවස්ථාවක් තියෙනවා Ethereum වල. හරිද? එහෙනම් තමයි ස්ටොප් ලොස් එක ආයිත් මේ තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක උඩ කැන්ඩල් ක්ලෝස් වුණොත් එක්සිට් වෙන විදිහට ඔයාලා ප්ලෑන් කරගන්න. හරි. එතකොට ඒ ටික තමයි Ethereum වල කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි Solana වලට ගියොත් එහෙම Solana වලත් පැය chart එක දාගත්තොත් අපිට බලන්න පුළුවන් මේ විදිහට channel pattern එකක් ඇතුලේ තමයි දැන් ට්‍රේඩ් වෙන්නේ. මම ගත්ත පොසිෂන් එක පොඩ්ඩක් අයින් කරන්නම්. මේ විදිහට. හරිද? එතකොට මේ golden pocket එක ආවේ කොහොමද කියලා බලුවොත් එහෙම අපි daily chart එක දැම්මොත් එහෙම daily chart එකේ මෙන්න මේ තියෙන high එකේ ඉඳන් low එකට fib එක දාගත්තට පස්සේ golden pocket එක එන්නේ මෙතනින්. හරිද? එතකොට මේකත් හොඳ resistance එකක් විදිහට වැඩ කරන්න අවස්ථාවක් තියෙනවා. ඒකත් එක්ක අපිට short එකකට යන්න අවස්ථාවක් තියෙනවා. මේ golden pocket එක break වුණොත් exit වෙන්න බලාගෙන. හරිද? ඊට තමයි Solana වල පොඩි ට්‍රේඩ් එකකට යන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මෙතනින් ට්‍රේඩ් එකක් අරගෙන ආයි මේ channel එක break වුණොත් මේ ට්‍රේඩ් එකට යම් කිසි ප්‍රමාණයක් තව ඇඩ් කරන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය මෙන්න මේ තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක කිට්ටුවට වගේ මාකට් එක වැටෙන්න පුළුවන්. හරිද? මේකත් බ්‍රේක් වුණොත් තමයි ඉතින් පහළ ටාගට් ගන්න අපි බලන්න ඕන. හරිද? එතකොට අර ස්ටෙප් බයි ස්ටෙප් යන එකේ ලෙවල් ටු ලෙවල් යන එකේ වැදගත්කම ඒක. හරිද? ඊට පස්සේ BNB වලට ගියොත් එහෙනම් BNB වලත් අපි ඩේලි වගේ chart එකක් දාගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන්. පැය 4 වගේ දැම්මොත් ලීසි බලා ගන්න. මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් එකක් හද ගන්න පුළුවන්. එතකොට අර මේ টොප් එකෙන්ම අපි කැච් කරගත්ත ට්‍රේඩ් එක ඒකම මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් එකක් හද ගන්න පුළුවන්. මේ හයිස් යා කරගෙන ලෝ හයිස් ටික යා කරගෙන ඊට අමතරව මෙන්න මෙතනත් පොඩි ට්‍රයැන්ගල් පැටර්න් එකක් වගේ තිබ්බා. මේක ඩිසෙන්ඩින් ට්‍රයැන්ගල් එකක්. ඒ ට්‍රයැන්ගල් එක හැබැයි උඩ පැත්තට තමයි බ්‍රේක් වුනේ. හරිද? බ්‍රේක් වෙලා දැනට රීටෙස්ට් එක ඇවිල්ලා මාකට් එක අප් වෙලා තියෙනවා. මම මේකෙත් අප්ඩේට් එකක් දුන්නා ඔයාලට. ඒතර මේකනොත් දැන් ප්‍රොෆිට් ගන්න අවස්ථාවක් තියෙනවා ටිකක්. ප්‍රොෆිට් පොඩ්ඩක් බුක් කරගෙන ඔයාලට පුළුවන් පොසිෂන් එකට තව පොඩි ප්‍රමාණයක් ඇඩ් කරගන්න. මොකද මෙතන තියෙන හොරිසොන්ටල් රෙසිස්ටන්ස් එකක් දැනට බ්‍රේක් වෙලා තියෙනවා. හරිද? ඒතර ඒකින්ද ඔයාලට පොසිෂන් එකට තව පොඩි ප්‍රමාණයක් ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ් කරගෙන එන්ට්‍රි එකට ස්ටොප් ලොස් එක දාගෙන පොසිෂන් එක හෝල්ඩ් කරගන්න අවස්ථාවක් තියෙනවා. හරිද? ඔය කාරණා ටික තමයි කියන්න තියෙන්නේ. එතකොට ETF එහෙම අප්ඩේට් මොනවක්වත් නැහැ. ඊයේ US වල හොලිඩේ එකක් ඒකින්ද මේව මොනවක්වත් අප්ඩේට් උන්නේ නැහැ. ආයි සඳුදා දවසේ තමයි ETF ගැන බලන්න එන්නේ. එතකොට සඳුදා දවසේ බයි කරන ඒවා අපිට අඟහරුවක් දවසේ තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. හරිද? හරි. ඔය දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. අපි පොඩ්ඩක් ගියොත් එහෙම ෆන්ඩින් රේට් පැත්තට ෆන්ඩින් රේට් එක Binance Bybit වල එහෙම නියුට්‍රල් වෙලා තියෙනවා. તો නියුට්‍රල් වුණාට පස්සේ යන ට්‍රෙන්ඩ් එකට සපෝටිව් විදියට තමයි යන්නේ. හරිද? ඊට පස්සේ වොලියුම් එක දාගත්තත් වොලියුම් එකත් buy පැත්තට තමයි තියෙන්නේ. මම මේක ඊයේ අප්ඩේට් එකක් දුන්නා වගේ මතකයි මට. ඒ කියන්නේ buy orders වැඩිපුර තියෙනවා. ෆියුචර් ගත්තත් ස්පොට් ගත්තත් buy orders තමයි වැඩිපුර තියෙන්නේ. එතකොට ඕවරෝල් වොලියුම් එක අඩු වෙලා තියෙනවා අර US holiday එකත් එක්ක සහ අද සෙන්සුරාදා දවස් ඒකත් එක්ක වොලියුම් එක අඩු වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ තාම buy පැත්තට තමයි වැඩිපුර chance එකක් තියෙන්නේ. ඒක ෂෝට් පැත්තට ෆ්ලිප් වෙනවද කියලා බලන්න පුළුවන් ඔයාලට මෙන්න මේ ලොන්ග් ෂෝට් ඩේටා වලට ගියාට පස්සේ. එතකොට පැය වගේ ගියොත් එහෙම දැනට පොඩ්ඩක් ෂෝට් පැත්තට තමයි වැඩිපුර තියෙන්නේ. ඒ අර බිට්කොයින් මෙතන තියෙන රෙසිස්ටන්ස් එක කිට්ටුව තියෙන නිසා. හරිද? හරි. ওই කාරණා ටික තමයි එහෙනම් කියන්න ඕනකම තිබ්බේ. අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. අප්ඩේට් මොනවා හරි තිබ්බොත් වැඩිපුර දෙයක් මම අනිවාර්යෙන් ටෙලිග්‍රෑම් එකට දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් ටෙලිග්‍රෑම් එකත් එක්ක ජොයින් වෙලා ඉන්න. හරිද? හරි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඔයාලට මොන හරි අදහස් මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාන්න. හොඳයිද නරකයිද කියලාවත්. අර ගොඩක් කට්ටිය එහෙම දාන්නේ නැහැ. වීඩියෝ එක බලලා එහෙමම යනවා. ඒ කියන්නේ යාලට අර කමෙන්ට් එකක් දාන්නත් කෙනෙක්ට හිතෙන්නේ නැහැ. මම මේකට කමෙන්ට් එකක් දාන්න ඕන මෙයා මේ කරන වැඩේට කියලා. එයාට හිතෙන්න ඕනේ. හිතනොත් තමයි කමෙන්ට් එකක් දාන්නේ. හරිද? එහෙම හිතෙන්නේ පොඩි පිරිසකට විතරයි. හරිද? ඒකින්ද ඔයාලට හිතුනොත් කමෙන්ට් එකක් දාන්න. ප්‍රශ්නයක් නැහැ නේද? දැම්මත් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් හැමෝටම.